iBon audio equipment sound amplifier ආදී ගැන උනන්දුවක් දක්වන බොහෝ දෙනෙකුට ඉතා වැදගත් වන audio preamplifier එකක් ගැන විස්තර ඉදිරිපත් කරන්නයි Blackphone Electronics මේ වීඩියෝ එකට අරන් ඔබ හමුවට ආවේ. ඉතින් වර්තමාන කාලේ බොහොම ජනප්‍රිය NE5532 op amp IC එකට යොදපු preamplifier එකක් ගැන තමයි අද කතා කරන්නේ. මේ මොඩියුල් එක ගැන සාමාන්‍ය හැඳින්වීමටත් ඒ වගේම එහි තියෙන විශේෂ ලක්ෂණ කීපයකට ඉදිරිපත් කරන අතරතුරම මේ tone control preamp මොඩියුල් එක audio amplifier එකකට සම්බන්ධ කරලා ප්‍රායෝගිකව වැඩ කරන විදිහ ගැන අපි මේ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මුලින්ම මේ preamp එක මොකක්ද කියලා බලලා මිමු. මේ තියෙන බෝඩ් එක නම් කොළඹ පළවෙනි හරස් වීදියෙන් මිලදී ගත්තේ. රුපියල් 800 සිට 1800 දක්වා මිල ගණන් වලට පළමුණු හරස් වීදියේ කඩවල් කීපයකටම මේ මොඩියුල් එක මිලදී ගන්න පුළුවන්. ඒ වගේම AliExpress වගේ සයිට් වලින් මේ උපකරණය අපිට මිලදී ගන්න පුළුවන්. ඒත් අපිට පෙනී ගිය විදිහට නම් AliExpress වගේ ඔන්ලයින් වෙබ්සයිට් වලට වඩා මේක ලංකාවේ වෙළඳපොළ වලින් මිලදී ගන්න එක මිල අඩුයි. නැත්තම් ඒ මිලම තමයි. ඒ නිසා මෙහෙන් තමයි අපි මිලදී ගත්තේ. මේ preamp මොඩියුල් එකේ ප්‍රධාන වශයෙන් භාවිතා වෙන්නේ NE5532 කියන IC එක. ඒක dual channel op amp එකක්. ඇත්තටම මේ වගේ මොඩියුල් වර්ග කීපයක්ම වෙළඳපොලේ තියෙනවා. මේ SH-M864 කියන මොඩල් එක තමයි දැනට ලංකාවේ වෙළඳපොළට ආපු අලුත්ම මොඩල් එක. මීට කලින් SH-A901 කියන මොඩල් එක තමයි හැමතැනම වගේ තිබුණේ. ඒකම IC බේට භාවිතා කළත් මේ හැම මොඩියුල් එකේම වගේ පොඩි වෙනස්කම් දැක ගන්න පුළුවන්. කලින් මොඩල් එකේ නම් භාවිතා කළේ DC 12 to 24 volt supply එකක්. ඒ වුණාට දැන් මේ අලුත්ම මොඩල් එකේ භාවිතා කරන්නේ AC supply එකක්. ඒ සඳහා අපිට 12 volts හෝ 24 volts full wave AC transformer එකක් ලබා ගන්න වෙනවා. ඒ වගේම මේ විවිධ මොඩල් වල audio input සහ audio output සම්බන්ධ කිරීමේදී සුළු වෙනස්කම් තියෙන බවත් අපිට දැක ගන්න පුළුවන්. කොහොමුණත් අද අපි මේ අලුත්ම මොඩල් එක ගැන තමයි වැඩිදුර විස්තර කතා කරන්නේ. ඉතින් දැන් අපේ පැකේජ් එක විවෘත කරලා බලමු. අපි දැන් මේ ප්ලාස්ටික් බෑග් එක විවෘත කරලා මේක ඇතුලේ තියෙන මොඩියුල් එක ඉවතට අරගත්තා. අපිට මේ මොඩියුල් එක තියෙන බෑග් එකේ මේ මොඩියුල් එකේ විස්තර දක්වන කිසිම උපදේශ පත්‍රිකාවක් ලබා දීලා නැහැ. ඒ නිසා මේ මොඩියුල් එකට සපයන සප්ලයි එකට යනවත් වොලියුම් කන්ට්‍රෝල් වලින් පාලනය වෙන්නේ මොනවද කියලාවත් දැනගන්න අපිට කිසිම අවස්ථාවක් නැහැ. අතරම මේ මොඩියුල් එකේ එහෙම සඳහන් කරලාවත් නැහැ. අපි මේ බෝඩ් එක අතට අරන් කීපසරයක් පරීක්ෂා කළත් power supply input එකත් සහ audio input output label කරලා තිබුණත් supply voltage එක AC හැටියට විතරයි තියෙන්නේ. කිසිම අඩියක් දක්වලා නැහැ. ඒ නිසා මේ මොඩියුල් එක මිලදී ගන්න අයට අනිවාර්යයෙන්ම මේ නිෂ්පාදකයන්ගේ වෙබ්සයිට් වලින් විස්තර හොයාගන්න සිද්ධ වෙනවමයි. ඉතින් මමත් මේ ගැන ගොඩක් විස්තර හොයලා බලලා තියෙන නිසා මේ බෝඩ් එක ගැන සියලුම කරුණු මේ වීඩියෝ එකේ ඇතුළත් කරන්න අදහස් කරනවා. උනන්දුවක් තියෙන අයට ඉතින් ගොඩක් වැදගත් වෙයි. සමහර preamp මොඩියුල් වැඩ කරන්නේ DC voltage සැපයුමකින්. සාමාන්‍යයෙන් DC volt 12 සිට 24 දක්වා බැල සැපයුමක් ලබා දෙන්න අවශ්‍යයි. ඒ වුණත් මේ ඉදිරියේ තියෙන බෝඩ් එකට නම් AC volt සැපයුමක් තමයි ලබා දෙන්න ඕනේ. ඒකත් dual supply එකක්. ඒ කියන්නේ 12 volts full wave transformer එකක් හරහා 12012 කියන supply එකක් තමයි ලබා දෙන්න අවශ්‍ය වෙන්නේ. අපි වෙළඳපොලෙන් රුපියල් 500කට විතර 500 milliampere hours 12 volts full wave transformer එකක් මිලදී ගත්තා. මේ තියෙන ඒට මම හිතන්නේ මේට නම් ප්‍රමාණවත් වෙයි. නිෂ්පාදකයෝ සමහරලාට 15 volts full wave transformer එකක් භාවිතා කරන්නත් කියනවා. අපි ළඟ අවශ්‍ය නම් ඒ වගේ භාවිතා කරන්න 16 volts full wave transformer එකක් සොයාගත්තා. ඒත් අපි මුලින්ම මේ 12 volts full wave transformer එක යොදාගෙන මේ මොඩියුල් එක පරීක්ෂා කරන්න තමයි අදහස් කරන්නේ. අන්තර්ජාලයෙන් මේ මොඩියුල් එකේ පරිපථ සටහන් උනත් පහසුවෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අපි මුලින්ම මේ power supply එකට යන විමසිල්ලෙන් බැලුවොත් මේ බෝඩ් එකේ අඩංගු වෙන 78.15 සහ 79.15 කියන රෙගුලේටර් දෙකටම ඉන්පුට් එකට සාමාන්‍යයෙන් DC volt 15කට වැඩි අඩියක් ලබා දිය යුතුව තියෙනවා. කොහොමනත් අපි මේ බෝඩ් එකට ලබා දෙන AC 12 volts සැපයුම මේ bridge rectifier එකෙන් අනතුරුව 25 volts 2200 microfarad capacitor දෙකක් හරහා ගමන් කරන නිසා මේ ඉන්පුට් එකට අවශ්‍ය volt 15කට වඩා වැඩි අඩියක් ලැබෙනවා කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඒ නිසා මේ සැපයුම ප්‍රමාණවත් වෙයි කියලා අපිට හිතෙනවා. කොහොමනත් අපි ඒක පරීක්ෂා කරලා බලමු. ඒ වගේම මේ මොඩියුල් එකෙත් NE5532 ප්‍රධාන IC එකෙන් දෙකක්ම ඇතුළත් කරලා තියෙනවා කියලා අපිට පෙනී යනවා. ඒ වගේම ඕනෑම වෙලාවකට අපිට මේ IC එක පහසුවෙන්ම මාරු කරගන්න
අවශ්‍ය වෙන විදිහට IC බේස් දෙකට තමයි මේ IC රඳවලා තියෙන්නේ. ඒට අපිට ඉතා විශාල පහසුවක්. මේ වගේ IC සාමාන්‍යයෙන් රුපියල් 30 සිට රුපියල් 60 දක්වා මිලට ලන්ට්‍රායි වෙළඳපොලෙන් මිලදී ගන්නත් පුළුවන්. ඒ නිසා ඕනෑම වෙලාවට මේ IC වල දෝෂයක් ඇති වුණොත් අපිට පහසුවෙන්ම අඩු වියදමෙන් මාරු කරගන්නත් අවස්ථාව තියෙනවා. ඒ වගේම මේ බෝඩ් එකේ ඔඩියෝ ඉන්පුට් එක සම්බන්ධ කරන්න ලබා දීලා තියෙන්නේ RCA කනෙක්ෂන් දෙකක්. අපිට මේ විදිහේ headphone to RCA cable එකක් යොදාගෙන ස්ටීරියෝ ඉන්පුට් එකක් මේ මොඩියුල් එකට සපයන්න පුළුවන්. අපි දැනට ෆෝන් එක හරහා ඔඩියෝ සිග්නල් එකක් ලබා දීමට මේ කේබල් එක භාවිතා කරනවා. ඒ වුණත් Bluetooth receiver එකක් වුණත් අපිට මේ මොඩියුල් එක පරීක්ෂා කිරීමට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මේ මොඩියුල් එකේ ඔඩියෝ අවුට්පුට් එකත් 3P කනෙක්ටර් එකක් හරහා වයර් සම්බන්ධ කරන්න පුළුවන්. අපිට පෙනී යන විදිහට මේ මොඩියුල් එකේ වොලියුම් කන්ට්‍රෝල් සහ ටෝන් කන්ට්‍රෝල් සඳහා වෙන වෙනම 50K වොලියුම් කන්ට්‍රෝල් හතරක් සපයලා තියෙනවා. ඒත් කිසිම තැනක මේ කන්ට්‍රෝල් භාවිතා කරන්නේ මොනවටද කියලා සඳහන් නැහැ. ඉතින් අපිට ඒක හොයාගන්නත් ඉන්ටර්නෙට් එක හරහා මේ නිෂ්පාදකයන්ගේ තොරතුරු ලබා ගන්න සිද්ධ වුණා. මේ තියෙන්නේ මේ විදිහට තමයි කන්ට්‍රෝල් පිහිටලා තියෙන්නේ. දකුණේ ඉඳලා වොලියුම්, බේස්, මිඩ් සහ ට්‍රිබල් වශයෙන් තමයි මේ කන්ට්‍රෝල් හතර පිහිටලා තියෙන්නේ. අපි ප්‍රායෝගිකව ඒකත් පරීක්ෂා කරලා බලන්න තමයි ඉන්නේ. මේ බෝඩ් එකේ බාහිර පෙනුම බලද්දී නම් මේ බෝඩ් එක ඉතා උසස් තත්ත්වයෙන් නිම වෙලා තියෙනවා කියලාත් අපිට හිතා ගන්න පුළුවන්. ඒ වගේම මේ ටෝන් කන්ට්‍රෝල් පාලනය කරන්න ලස්සන කළු පාට නොබ් හතරකුත් ලබා දීලා තියෙනවා. නිෂ්පාදකව සඳහන් කරන විදිහට මේ මොඩියුල් එකේ භාවිතා කරන NE5532 IC එක low noise, low distortion වගේම high slew rate එකකුත් තියෙනවා. cost එක අඩු වුණත් ගොඩක් high performance තියෙන නිසා audio mixer, preamp වගේ දේවල් වලට භාවිතා කරන්න ඉතා සුදුසුයි. ඉතින් දැන් තියෙන්නේ අපේ මේ preamp board එක ප්‍රායෝගිකව amplifier එකකට සහ speaker වලට සම්බන්ධ කරලා භාවිතා කරන එක. ඒ සඳහා අපි විසින් modify කරන ලද Sony VH8 amplifier board එකක් සහ VH8 speaker set එකක් භාවිතා කරනවා. මෙහි ඇතුළත් STK411 IC එකේ ඇතුළත් කොටස අපි වෙනම amplifier එකක් හැටියට භාවිතා කරන්න තමයි සකස් කරගෙන තියෙන්නේ. ඒකට කරන හැටිත් දක්වන වීඩියෝ එකකුත් මේ ළඟදී ඉදිරිපත් කළා. link එක description එකේ දාන්න. අවශ්‍යයට නරඹන්න පුළුවන්. අපි ස්ටීරියෝ ඔඩියෝ කේබල් එකක් හරහා තමයි මේ VH8 බෝඩ් එකට ඔඩියෝ ඉන්පුට් එක ලබා දෙන්නේ. ඒ කේබල් එකේ ඉතිරි කෙළවර අපි මේ ටෝන් කන්ට්‍රෝල් එකේ අවුට්පුට් එකට මේ විදිහට සම්බන්ධ කරනවා. අපි මුලින්ම පෙන්වලා දුන්න AC 12 volts ට්‍රාන්ස්ෆෝමර් එකත් මේ මොඩියුල් එකේ AC සම්බන්ධය කරන ස්ථානයට මේ විදිහට සම්බන්ධ කරනවා. කලින් විස්තර කරපු විදිහටම මේ මොඩියුල් එකේ අවශ්‍ය ඉන්පුට් එකටත් අපේ ෆෝන් එක හරහා ඔඩියෝ සිග්නල් එකක් ලබා ගන්න පුළුවන් විදිහට RCA කේබල් එකකින් මේ ඉන්පුට් එකට අවශ්‍ය සිග්නල් එක ලබා දෙනවා. දැන් මේ සෙටප් එක සම්පූර්ණයෙන්ම සකස් කරලා අවසానයි. අපිට තියෙන මේ සෙටප් එක ඔන් කරලා අපේ ටෝන් කන්ට්‍රෝල් එකේ performance පරීක්ෂා කරන්න. අපි මේ power amplifier එකට සහ ටෝන් කන්ට්‍රෝල් මොඩියුල් එකට ලබා දෙන විදුලි බල සැපයුම ලබා දුන්නට පස්සේ අපිට මේ audio input එකේ headphone jack එක ස්පර්ශ කරද්දී ස්පීකර් වලින් පොඩි ශබ්දයක් ඇහෙනවා. ඒ නිසා මේ setup එක ඉතා හොඳින් වැඩ කරන බවත් අපිට හිතා ගන්න පුළුවන්. දැන් අපි මේ විදිහට අපේ ෆෝන් එකේ තියෙන audio file එකක් වාදනය කරනවා. ෆෝන් එකේ headphone jack එකට සම්බන්ධ කරපු මේ RCA cable එක හරහා මේ tone control එකට අපේ input එක ලබා දෙනවා. දැන් අපි මේ preamp එකට ලබා දෙන audio signal එක මේ amplifier එක හරහා අපිට හොඳින් ශ්‍රවණය කරන්න පුළුවන්. කෙලවරේම තියෙන වොලියුම් කන්ට්‍රෝල් එක කරකවීමෙන් අපිට අවශ්‍ය විදිහට මේ ඇම්ප්ලිෆයර් එකේ ශබ්දය අඩු වැඩි කරගන්න පුළුවන්. අපිට පෙනී යන පරිදි මෙහි ට්‍රිබල් සහ බේස් කන්ට්‍රෝල් ඉතා හොඳින් වැඩ කරනවා. ඒ වගේම මිඩ් රේන්ජ් එකේ තියෙන ෆ්‍රීකවෙන්සිස් පවා ඉතා හොඳින් පාලනය වෙන බව අපිට පෙනී යනවා.
එවැගේම මේ ට්‍රිපල් කොන්ට්‍රෝල් එකක් කරකවීමෙන් හයි ෆ්‍රීකවෙන්සිස් පවා ඉතා හොඳින් පාලනය වන බව පෙනී යනවා. නිෂ්පාදිතව දක්වලා තියෙන විදිහට 23 kHz දක්වා මේ හයි ෆ්‍රීකවෙන්සිස් වැඩි කරන්න පුළුවන්. ඉතින් අපිට අවශ්‍ය ඕනෑම විදිහට මේ වාදනයේ ට්‍රිපල් බේස් සහ මිඩ් රේන්ජ් ෆ්‍රීකවෙන්සිස් සංකලනය කරලා වොලියම් එකත් අඩු වැඩි කරලා ඉතා හොඳින් ශ්‍රවණය කරන්න හැකියාව තියෙනවා. අපි තාම වොයිස් ඇතුළත් ගීත ඛණ්ඩයකුත් අහලම බලමු. Renu Rana Rana ඉතින් දැන් ප්‍රායෝගිකව පරීක්ෂා කරපු විදිහට මේ ප්‍රියැම්ප් එක ඉතා උසස් තත්ත්වයේ ප්‍රියැම්ප් එකක් හැටියට අපිට පෙනී යනවා. විශේෂයෙන්ම පාටි බොක්ස් ආදිය නිර්මාණය කරන්න බලාපොරොත්තු වන අයටත් Bluetooth receiver එකක් සහ amplifier එකක් භාවිතා කරලා මේ tone control එක යොදාගෙන හොඳම නිර්මාණයක් කරගන්න අවස්ථාවක් තියෙනවා. නිෂ්පාදිතව කියන විදිහට short circuit protection පවා මේ පරිපථයේ සැලසුම් කරලා තියෙන නිසා මම හිතන්නේ amplifier එකට හෝ ස්පීකර් වලට හානියක් සිද්ධ වීමටත් තියෙන ඉඩකඩ අඩුයි. කොහොම වුණත් අවසානයේදී අපි මේ පරීක්ෂා කරපු tone control module එක ඉතාම හොඳ තත්ත්වයකට කියලා අපේ අත්දැකීම් අනුසාරයෙන් අවිවාදයෙන්ම සඳහන් කරන්නත් කැමතියි. ඉතින් මේ tone control එක ගැන ඉදිරිපත් කළ වීඩියෝ එකත් ඔබට වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. ඉදිරියටත් මේ වගේම වීඩියෝ කීපයක් ඉක්මනින්ම ඉදිරිපත් කරන්න අදහස් කරන් ඉන්නේ. නැවත හමු වෙනතුරු නවතින්න. ස්තුතියි.